අද වීඩියෝ එක සෙන්කොට්ටම් පොත ගැන. ඉතින් සෙන්කොට්ටම් පොත ගැන කතා කරොත් 2012 විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබපු පොත තමයි සෙන්කොට්ටම් කියන්නේ. ඉතින් ඒ සම්මානය විතරක් නෙවෙයි සම්මාන පිට සම්මාන ලබාගත් කෘතියක් තමයි සෙන්කොට්ටම් කියන්නේ. මහින්ද ප්‍රසාද් මස්සිමුල මහත්මයාගේ මැයිමාර ප්‍රසංගයේ කඳුකර කුරුල්ලෙක් අන්න ඒ වගේ ලස්සන කතා වලින් එකක් තමයි සෙන්කොට්ටම්. ඉතින් මේ පොතේ අභ්‍යන්තරය ගැන කතා කරොත් වීරප්පුලි හේනය හීන් රිදේ කියන යුවලට ඉන්නවා දරුවෝ 3 දෙනෙක්. වැඩිමහල්ම කෙනා පුතා, දෙවනියා පොඩින, තුන්වෙනියා හීන් රිදී. ඉතින් මේ හැමෝම ගැඹුණු ලස්සන කතාව තමයි මේ පොත ඇතුලේ තියෙන්නේ. ඉතින් මේ පොත ඈත අතීතයේ ලියවුණු පොතක් තමයි. ඈත අතීතයේ කතාව තමයි මේ පොත ඇතුලේ තියෙන්නේ. ඉතින් සෙන්කොට්ටම් පොත අවසානයේ මැයිමාර ප්‍රසංගය වගේම ටිකක් සංවේදී, ටිකක් කියවට ගොඩක් සංවේදී. ඉතින් මේ පොත කියවන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඉතින් මේ වගේ පොත් ගැන හැමදාම වීඩියෝස් බලන්න මගේ YouTube channel එකත් එක්ක හැමදාම එකතු වෙන්න කියලා ආදරයෙන් ආමන්ත්‍රණය කරනවා.